මේ වෙසක් කාලේ පාරේ දම්සල් හොය කාලේ නාස්ති කරනවට වඩා හොඳයි නේද? ලේසියෙන්ම ෆෝන් එකෙන්ම දම්සල් තියෙන තැන් බලා ගන්න තිබ්බා. ඉතින් ඒකට විසඳුමක් අපේ සයිබර් යක්කු ටීම් එක මීට අවුරුදු 2-3කට කලින් හඳුන්වලා දීලා තියෙනවා. මේ අපේ නම තමයි දම්සල්. සරලයි දම්සල් තමයි මේ ඇප් එකේ නම. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා මේ දම්සල් ඇප් එක හරහා කොහොමද දම්සලක් හොයාගන්නේ. අපි දම්සලක් කරනවා නම් ඒ දම්සලේ විස්තර මේ දම්සල් ඇප් එකට දුන්නාම දම්සල් හොයාගෙන යන කට්ටියට අපේ දම්සල පෙන්නනවා. ඉතින් අන්න ඒ වගේ වැඩගැලි ගොඩක් මේ දම්සල් අපේ තියෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම අද කතා කරමු. ඉතින් මේ ඇප් එක වාට Apple ෆෝන් එකක් නම් App Store එකෙන් හරි නැත්නම් Samsung ෆෝන් එකක් නම් Google Play Store වලින් හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් මම Google Play Store හරහා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න තමයි හදන්නේ. Play Store එකේ search bar එකට ගිහලා search කරන්න දම්සල් කියලා මෙන්න මේ විදිහට. දම්සල් කියලා search කරපුවම මෙන්න මේ විදිහට උඩින් මෙන එක ක්ලික් කරන්න. ඊට පස්සේ උඩින් මෙන ඇප් එක මෙන්න මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඒගොල්ලෝ අපිට ෆොටෝස් ටිකක් දීලා දෙනවා. මම ඒව ගැන පස්සේ කියන්නම්. මෙන්න මේ විදිහට ඔයගලන්ට කරන්න දෙන්නේ install button එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක install වෙන්න පටන් ගන්නවා. මම ඊටකන් මේක විස්තර ටිකක් කියන්නම්. මේක හරහා අපිට පුළුවන් මේගොල්ලෝ මේ පෙන්නලා තියෙනවා වගේ මේ location icon එකෙන් අපිට පෙන්නනවා ලංකාව පුරාම දම්සල් තියෙන තැන්. ඒ වගේම තවත් කිව්වොත් අපි දම්සලක් පටන් ගන්නවා නම් ඒකේ ඔක්කොම විස්තර ටික මේකට දාලා එන්ටර් කරාට පස්සේ දම්සල් හොයාගෙන යන කට්ටියට මේක ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් බලමු ඇප් එක ඉන්ස්ටෝල් වුණාට පස්සේ මොකද කරන්න තියෙන්නේ කියලා. හරි. දැන් අපේ ඇප් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. මම මෙතනින්ම කෙලින්ම ඕපන් කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් වෙලා ලෝඩ් වෙනවා මේ ඇප් එක. ඊට පස්සේ අපේ ලොකේෂන් එක මේකට දැම්මට කමක් නැද්ද කියලා අපෙන් අහනවා. මම while using the app කියලා දෙනවා. ඊට පස්සේ මේකටත් මේක ක්ලික් කරනවා. ඊට පස්සේ මේ විදිහට අවශ්‍ය setting ටික ඔක්කොම මේ විදිහටම හදාගන්නවා. හරි. ඊට පස්සේ settings හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට දම්සල්, තොරන් සහ පහන් කෝඩු, බක්දි කීත කියලා මෙන්න මේ විදිහට තුනක් තියෙනවා. ඉතින් අපිට දැන් ඕනේ දම්සල් හින්දා මම මෙන්න මේ විදිහට දම්සල් කියලා ක්ලික් කරනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඒ ක්ලික් කරාට පස්සේ මේ විදිහට අපිට මැප් එක පෙන්නනවා. දැන් මේ මෙතන නිල් පාට ඩොට් එකක් පෙන්නන්නේ ඒ මම ඉන්න තැන තමයි පෙන්නන්නේ. මේ විදිහට අපිට ශ්‍රී ලංකාවේ මැප් එක පෙන්නනවා. ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. මේ විදිහට ලංකාව පුරාම දම්සල් තියෙන තැන් බලා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා එයි මේ පැත්තෙම දම්සල් පේන්න නැත්තේ කියලා. නැත්තේ නෑ. අනිවාර්යෙන්ම ওই පැත්තේ නැති වෙන්නේ නෑ. හේතුව තමයි දැන් අපි දම්සලක් කරනවා නම් අපිට පුළුවන් ඒකේ විස්තර මේකට දාන්න. ඒ විදිහට නොදාපු කට්ටියගේ දම්සල් මේකේ පෙන්නන්නේ නෑ. ඒ හින්දා තමයි මේ විදිහට අනිත් පැතිවල වැඩිය පේන්න නැත්තේ. මේ කොළඹ ආශ්‍රිත පැතිවල තමයි ගොඩක් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒක හොඳට බලා ගන්න පුළුවන්. හරි. දැන් මම මේ විදිහට එකක් තෝරනවා මොන වගේ එකක්ද අපිට බලන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ විදිහට එකක් තේරුවාට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ දම්සල ගැන සියලුම විස්තර මෙතනින් අපිට බලන්න පුළුවන්. උඩින්ම දෙනවා අයිස්ක්‍රීම් දම්සල. මේක අයිස්ක්‍රීම් දම්සලක්. ගම්පොළ දුම්රියපොළ පාරේ අන්නේ විදිහට මේක ගැන සම්පූර්ණ විස්තරය මෙතන තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේම වෙලාව දවල් 1 ඉඳලා හවස 7 වෙනකන් තමයි මේක තියෙන්නේ. ඒ වගේම අද ඒ කියන්නේ 2026 5:31 තමයි මේක තියෙන්නේ. දැන් මෙතන ඔක්කොම පෙන්නන්නේ අද තියෙන දම්සල් විතරයි. ඊයේ තිබ්බේවම අපිට පෙන්නන්නේ නෑ. ඒ හින්දා අපිට මේක ගොඩක් ලේසි. හරි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට navigate කියන බටන් එක ක්ලික් කරොත් අපිට මෙන්න මේ විදිහට අර Google Map එකේ වගේ අපිට නිකන් මේ අපිට යන්න ඕන පාර ඒගොල්ලෝ හරියටම පෙන්නලා දෙනවා. ඉතින් මේ විදිහට Google Map එක Head toward Ambipasa, Kurunegala, Trincomalee Highway, Ambipasa, Trincomalee Highway, then turn right onto Ambipasa, Kurunegala, Trincomalee Highway. අන්න ඒ විදිහට අපිට ඔක්කොම ඩිරෙක්ෂන්ස් ටික මේගොල්ලෝ පෙන්නනවා. ඉතින් මම ආපහු බැක් කරලා අපේ ඇප් එකට යනවා. ඉතින් ඒ විදිහට තමයි මේ නැවිගේට් කියන එක ගිහම අපිට යන්න හරියටම පාරවල් දැනගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ ඇප් එක වැඩ කරන්නේ. අපිට ඕන දම්සලක් සිලෙක්ට් කරලා බලන්න පුළුවන්. කොස් දම්සල, අයර්නී වගේ ඕනම දම්සලක් අපිට හොඳට බලන්න පුළුවන්. මේ විදිහට zoom out zoom in කරන්න පුළුවන් කැමති නම් මේ විදිහට හැමතැනම දම්සල් ගොඩාක් තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි. අපි දැන් මේකේ කතා කරමු
තොරන් සහ පහන් කූඩු කියන එකට අපි ගිහිල්ලා බලමු අද දවස් ඇතුළත තියෙන තොරන් සහ පහන් කූඩු කොහොමද කොහෙද තියෙන්නේ කියලා. හරි. දැන් බලන්න මෙතන දම් පාටට ලොකේෂන් අයිකන් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. කලින් තිබ්බේ රතු අන්න ඒ වගේ පාටවල ගොඩකින් තිබ්බා. මම පස්සේ කියන්නම් මේ හැම පාටකටම තේරුමක් තියෙනවා. ඒ කියන්නේ පාට හරහා අපිට දැනගන්න පුළුවන් කොහොම මොකද්ද මොන දන්සලක්ද මෙතන තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට අපිට පෙන්වන්නේ තොරන් සහ පහන් කූඩු තියෙන තැන තමයි අපිට මේ විදිහට දම් පාටින් පෙන්වන්නේ. මම මේක ක්ලික් කරනවා. මෙතන තියෙන්නේ තෝරණ. වෙසක් කලාපයේ රේවතී ජාතක කතා වස්තුව නිරූපණය කෙරෙන. අන්න ඒ විදිහට අපිට මෙතනින් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන්ස් දීලා තිනවා. වෙලාව බලන්න පුළුවන්. හවස 6 ඉඳලා 11:59 වෙනකම් මේගොල්ලෝ වෙලාව දාලා තිනවා. ඒකක් තියෙන්නේ ඊයේ තිබිලා 6:05 වෙනකම් ඒක පෙන්වනවා. ඒ කියන්නේ 2026 6 වෙනි මාසේ 5 වෙනිදා වෙනකම්ම අපිට මේක පෙන්වනවා. හරි. ඉතින් අන්න ඒ විදිහට දන්සල් වගේම අපිට මේකත් බලන්න පුළුවන්. හරි. දැන් එතකොට තොරන් සහ පහන් කුඩුත් ඉවරයි. දැන් අපි යම් භක්ති ගීත. මෙතන අඩුම තියෙන්නේ මට හිතෙන විදිහට භක්ති ගීත වෙන්න ඕනේ. මොකද ඒ වගේ දේවල් අඩු. හරි. දැන් මෙතන බලන්න අපිට දම් පාටින් පෙන්නනවා. මම එකක් ක්ලික් කරනවා. 20ක්වත් නැහැ. මෙතන ඔයගොල්ලන්ට කොහොමද බලා ගන්න පුළුවන්. භක්ති ගීත මේ දහම් පාසල් වලින් කරනව තමයි මේ භක්ති ගීත තියෙන්නේ. ඒවටත් වෙලාව දිනය ඒ විදිහට තියෙනවා. මෙතනත් අපි නැවිගේට් කියන එකේ බොත් අපිට ඩිරෙක්ෂන්ස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මේකේ මේ ඇප් එක වැඩ කරන්නේ. ඉතින් මීට වඩා දෙයක් මේකේ නෑ. මම තවත් කිව්වොත් මේ විදිහට අපි දන්සලක් කරනවා නම් අපිට මෙන්න මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා මොකක්ද අපි කරන්නේ? අපි හිතමු අපි දන්සලක් දෙනවා කියලා. මම මෙන්න මේ විදිහට මෙන්න මේකට I understood දීලා අපේ ඔක්කොම විස්තර ටික මේකට පුරවගෙන යන්න තියෙනවා. මම දැන් දන්සලක් කරන්නේ නැති හින්දා මම ඒක පුරවන්නේ නෑ. හරි. ඉතින් ඔය දේවල් ටික තමයි මේ ඇප් එක ගැන කියන්න තියෙන්නේ. එහෙනම් මේ වගේ තවත් වැදගත් වෙන ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන ඇප් එකක් ගැන හරි නැත්නම් වෙන මොකක් දෙයක් ගැන හරි කතා කරන වීඩියෝ එකකින් ආපහු ඉක්මනටම හම්බ වෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න කියලා. මොකද මේ කාලයට ගැලපෙන වීඩියෝ එකක් වෙනද ඔයගොල්ලෝ ගොඩක් කාලේ නාස්ති කරනවා වාහනවල පාරේ යනවා දන්සල් හොයයි. ඉතින් මේ ඇප් එක ඔයගොල්ලන්ට ලොකු උදව්වක් වෙයි කියලා මට හිතෙනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක නිතරම යටින් කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් මේ වගේ තවත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වීඩියෝ ආපහු අපි අපේ AV ටෙක්නික්ස් channel එකෙන් හම්බ වෙනවා.